මේක දේශපාලඥයෙක් සම්බන්ධ කතාවක්. දේශපාලඥයෙක් මැරුණා. නෑ එයාගේ කතාව තාම උන්නේ නෑ. හරි. ඉතින් යාළුවනේ දවසක් දේශපාලඥයෙක් තූරිය ගැහුවා. තූරිය ගැහුවන් පස්සේ ඔප්ෂන් දෙකක් හම්බුණා යාට. හෙල් එකට යනවාද? එහෙම නැත්නම් හෙවන් එකට යනවාද? එහෙම නැත්නම් ස්වර්ගයට යනවාද? අපායට යනවාද කියලා ඉවරලා. ඉතින් මෙහෙම යද්දි මෙයා දේශපාලඥයෙකින්ද එයාට chance එකක් හම්බුණා මේ දෙකෙන් හැම දෙකක් තෝරගන්න. හැබැයි මේක තෝරගන්න නම් එයාට විනාඩි 5ක වගේ ටුවර් එකක් යන්න තියෙනවා. ටුවර් එක ගිහිල්ලා එයාට කැමති තැනක් තෝරගන්න බෑ. ඉතින් හැමදාම වගේ මුලින්ම එයා යවුවා ස්වර්ගයට. ස්වර්ගයට යවුවන් පස්සේ ස්වර්ගයා ගිහිල්ලා බලද්දි හැම දෙයක්ම එයා සාමකාමීව ඉන්නවා. හැම මිනිස්සු හැම කෙනාම සතුටෙන් ඉන්නවා. හැම කෙනාම සුදු වතින් ඇඳගෙන ඔගොල්ලෝ අර බයිබලේ තියෙනවා වගේ හැම දෙයක්ම ඒ විදිහටම තියෙනවා. හැබැයි දේශපාලඥයෙකුට තේරෙනවා මේක ටිකක් බෝරින් නේද කියලා ඉවරලා. ඊට පස්සේ ඒ විනාඩි 5 ඉවර වෙලා එයාව අරන් ගියා හෙල් එකට. ඒ කියන්නේ අපායට. අපායට අරන් ගියන් පස්සේ අම්මට සිරි මේකේ නොකේ හැම දෙයක්ම මේකේ තියෙනවා. කණ්ඩ බොණ්ඩ තියෙනවා ඕන දෙයක්. එහාට මෙහාට යන්න ඕන දෙයක් ඕනම කාර් එකක් ගන්න පුළුවන් ඕනම මොටර් බයික් එකක් ගන්න පුළුවන් ඕනගේ පරණ හිටපු කට්ටිය ඉන්න දේශපාලඥයෝ ඊට අමතරව සුපිරි කෑලි ඉන්නවා මෙයා කල්පනා කරා හරි ඔන්න දැන් ආවා තීරණ ගන්න ඕන වෙලාව ඉතින් ඉන්න එක්කෙනා ඇහුවා හරි ඔයා දැන් තීරණය කරන්න අපායට යනවද ස්වර්ගයට යනවද කියලා වෙන්නාට එකපාරට මේ මිනිස්සයා කීපි මම ස්වර්ගය තෝරගන්නවා කියලා ඊට පස්සේ එකපාරට අපායේ හිටපු යම රජුරෝ ඕඩයක් බයින්ට පටන් ගත්තා මල පැනලා වගේ. "හේ මොකද්ද මෙච්චර දේවල් තමුසෙට පෙන්නලා ඉවරලා මේ අපායට එන්න තු මේ බෝරින් වෙන ස්වර්ගය තෝරගත්තේ?" ඊට පස්සේ එයා කිව්වා "මාත්‍යා මම දේශපාලඥයෙක්. ඔය වගේ කැම්පේන් මම ගොඩක් අයට පෙන්නලා තියෙනවා. ඉතින් මට ඕක මේ කැම්පේන් එක දැකපු ගාම මට තේරෙනවා ඕක බොරුවක් කියලා ඉවරලා.